වසන්ත කාලෙට අපේ ගම්ගොඩලිද හරි ලස්සනට හැඩවෙලා. පැට අතර පිපිච්ච මල් යායයි උදෑසන හිරු කිරණයි මේ හැම දේත් එක්කම මෙදා අලුත් අවුරුද්දට අපිත් ලෑස්ති. එහෙනම් වෙනද වගේම හරි ආදරෙන් මෙදා සැරේ අපේ අලුත් අවුරුද්දට අවුරුද්දේ ලස්සනම කාලේ කියන්නේ බක් මාසනේ. අපි හැමෝම හරියට මහන්සි වෙලා ආදරය සතුට මේ හැම දෙයත් එක්කම අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ඉතින් මේ දවසේ ගමේ ගෙදර අපි හැමෝමත් අලුත් අවුරුද්ද සමරන්නයි හදන්නේ. කොහොනම් මේ දවසේ ආවේ නැහැ. ඒත් ගම වටේටම උණ විදිසත් නම් මේ වෙනකොට පටන්ගෙන තමයි තිබ්බේ. මෙදාසරේකට පාර කොරටුවේ නම් කරවිල තමයි හදලා තිබ්බේ. මේ හැම දෙයත් එක්කම පරිසරය හරි ලස්සනට වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඒ ඔක්කොමත් එක්ක ගෙදර වටපිටාවත් අපි සුද්ධ කරගන්න එපා. අනේ ඉතින් අවුරුද්දට කලින්ම මම පුළුවන් විදියට අපේ ගේ පොඩ සුද්ධ කරා. ඒ අතර මට පුළුවන් විදියට ලස්සන කරන්න ඕනේ දේවල් ටිකත් හදාගත්තා. අර මැට්‍රම් කෝඩ් තියෙන්නේ ඒව අරගෙන ටේබල් මැට් මේ වගේ දේවල් චුටි හදන්න පටන් ගත්තා. මේ කාලේ ඉතින් ගෑනු ළමයිට ගෙදර ඉන්න ගෘහණියන්ට කොහොමත් වැඩ ටිකක් වැඩිනේ. එයාලා ගෙදර ලස්සන කරන්න එතකොට කුසියේ වැඩ මේ හැම දෙයත් එක්කම කාර්යබහුල වෙනවනේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක මාත් පුළුවන් විදියට අපේ ගේ ඇතුළේ වටපිටාවයි සුද්ධ කරගත්තා. ඔන්න ඉතින් මෙදා අවුරුද්දට මම මගේ පුංචි කාමරෙත් පොඩ්ඩක් විතර වෙනස් කරා. මෙදා සැරේ සුබවන්නේ රතු පාට කිව්වනේ. ඉතින් රතු පාටත් එක්ක චුටි වෙනස්කම් ටිකත් කරගත්තා. ලස්සනයිද බලන්නකෝ. මගේ රූම් එකේ මේකෝ එකක් පස්සේ දවසක මම ඔයාලට අරන් එන්නම්කෝ. පුංචි වෙනස්කම් එක්ක මෙදා අවුරුද්දට අපේ ගෙදර මං කලින් ඉතලම ලෑස්ති කරා. මේ ඔක්කොමත් එක්ක අවුරුද්දට කැවිලි හදන්නත් තියෙනවනේ. ඒ ඔක්කොමත් එක්ක මෙදා සැරේ අපි හරි ලස්සනට අපේ අවුරුද්ද සැමරුවා. අවුරුදු උදාවට කලින් මට තව එක වැඩක් ඉතුරු වෙලා තිබ්බා. පවුලේ හැමෝටම ගත්ත තෑගි බෝග ටික එයාලට ලස්සනට රැප් කරලා දෙන්න එපා. ඉතින් ඒ වැඩේ කරන්නත් ඕනේ. ඒ හින්දා මං ටටක් ගාලා ගෙනාපු තෑගි බෝග ටික ලෑස්ති කරගත්තා. චුටි අවුරුදු උත්සවයකුත් තියෙනවා. ඒකටත් පුංචි පටාව ටිකට චුටි තෑගි ටික ලෑස්ති කරගත්තා. මේ ඔක්කොමත් එක්ක තව ටිකකින් අවුරුදු උදාවට අපි ලෑස්ති වෙලා ඉන්නේ. අනේ ඉතින් හැමදේම ලෑස්ති කරගත්තට පස්සේ අපි මේ බලාගෙන ඉන්නේ සුබ නැකත එනකම්. මෙදා සැරේ කිරිමුට්ටිය ලිප තියන්න මට තමයි ඉතින් නියම වුණේ. ඒ වෙලාවට අපේ අම්මා ලිප කිරි මොලවනවා කියලා කිව්වා. මේ ඔක්කොමත් එක්ක ගෙදර අපි හැමෝම එකතු වෙලා වට වෙලා මේ බලාගෙන ඉන්නේ සුබ නැකත එනකම්. ලක්වාසී ලෝවාසී හැමෝටම කිරි ඉතිරෙන සුපම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා අපේ ගෙදර මෙන්න මේ විදිහට කිරි ඉතුරුවා. සුබ දිශාවට ඉතුරුණු කිරිත් එක්ක හිතේ සතුටෙන් අපි අපේ අවුරුද්ද පටන් ගත්තා.
අන්න ඉතින් සුබ නැකත් ටික ළඟ එන හින්දාම අපි ඔක්කොම එකට එකතු වෙලා ලහි ලහියේ ඉතුරු වැඩ කටයුතු ටික කරන්න සූදානම් වුණා. අන්න ඉතින් අයියටයි මටයි තමයි කෑම මේසේ සූදානම් කරන වැඩේ බාර වෙලා තිබ්බේ. අම්මයි තාත්තයි කුස්සියෙත් හරියට වැඩ. ගෙදර ඔක්කොම මේ විදියට එකතු වෙලා වැඩ කටයුතු කරනකොට හරි සතුටක් හිතට දැනෙනව නේද? අන්න ඉතින් අපි ගෙදර කැවිලි විදිහට හැදුවේ පැණිවලලු මුං කෑවුම් එතකොට තලගුලි හැදුවා කිරිටොප්පිය හැදුවා තව ගොඩක් ಜಾති හැදුවා ගෙදර. මේ ඔක්කොමත් එක්ක අපේ කෑම මේසේ අන්තිමට මේ විදිහට තමයි ලස්සනට හදාගන්න පුළුවන් උනේ. මේ විදිහට ඉතින් අලුත් අවුරුද්දේ ඔක්කොම එකට එකතු වෙලා කෑම කන තැන මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් වෙන එක ගෙදර ඉන්න ගෘහණියන්ට නම් හිතට සතුටක් කියලා මං හිතන්නේ. සුබ නැකත් අතරේ ඉතින් තමන්ගේ කොටුවට ගිහිල්ලා එළවලු ටිකක් සූදානම් කරන ගෙට ගෙන එක එතකොට ගනුදෙනු කරන එක ලිඳට ගනුදෙනු කරන එක මේ හැම චාරිත්‍රයක්ම අපිත් කරා. අනිතින් තාත්තා මෙදා සැරේ කතුරු මුරුංග පැලයක් තමයි ගෙදර වත්තේ හැදුවේ. එතකොට ගෙදර වත්තේ තියෙන වගාවන් හැම එකකින්ම චුටි එළවලු එකතු කරලා අපි ගේ ඇතුළට ගෙනියන්න ඕන සෞභාග්‍ය වට්ටියකුත් හදාගත්තා. මේ හැම දේත් එක්කම ඉතින් අවුරුද්දේ චාරිත්‍ර ටික අපි ඔක්කොම එකතු වෙලා හරි සතුටෙන් ඒ සුබ මොහොතවල් තුළ ඉටු කරා. ඒක හැම ගෙදරකම ලක්වාසී හැමෝගම ගෙදර ඒ සුබ නැකත් වලට ඒ විදිහට කරන්න ඇති කියලා මං හිතනවා. ඒ හැම දේ තුළම නැකතර චාරිත්‍රයක් කරනවා වගේම අපේ හිත තුළ ආදරය, දයාව, සමගිය, සහයෝගය මේ හැම දෙයක්ම වැඩි කරන්න තමයි මේවා තියෙන්නේ කියලා මට හිතෙනවා. සියලු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් මේ හැමදේම කරාට පස්සේ පවුලේ ඉන්න හැමෝම එකට එකතු වෙනවා කියන ඒ හැඟීම නම් ජීවිතේ කොහේ කොතනක හිටියත් අපිට අමතක කරන්න බැරි දෙයක්. අනේ ඉතින් ගෙදරට හැමෝම ඇවිල්ලා ඉන්නවා. එයාලා ඔක්කොමටම ලැහැත්ති කරපු පුංචි අලුත් අවුරුදු උත්සවය තමයි දැන් තියෙන්නේ. අනේ ඉතින් ලොකු අයටයි පොඩි අයටයි ඔක්කොටම සෙල්ලම් කරන්න චුටි ඉවෙන්ට් ටිකක් තිබ්බා. අපේ පවුලේ චුටි බබාලා ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරගෙන යාලට සතුටු වෙන්න පුළුවන් චුටි ඉවෙන්ට් ටිකක් තිබ්බා. මේ ඔක්කොමත් එක්ක ඉතින් අවුරුදු දවසේ අපේ සතුට මේ හැම දේත් එක්කම හැමෝත් එක්කම බෙදා ගන්න අපිට පුංචි කාලයක් හරි වෙන් කර ගන්න පුළුවන් වුණා.
අවුරුදු දවසේ අපි එකතු කරගත්ත පුංචි තෑගි ටිකක් බෙදලම ඒ වැඩේ අපි ඉවර කරා. ඊට පස්සේ අනේ ඉතින් ගිනිකිලි වැඩවලටත් පුංචි අපි හැමෝම ආසයිනේ. අනේ ඉතින් ගෙනලා තිබ්බ බම්පර චක්කර, එතකොට රතිඤ්ඤා මේවා හැමදේම පත්තු කරන ගමන් පවුලේ ඉන්න නෑදෑ හැමෝම එකතු වෙලා ලස්සනට සින්දුත් කිව්වා. මෙදා අවුරුද්දේ සුබ සුවනටත් හැම දෙයක් එක්කම අපි හැමෝම මහගෙදරට එකතු වෙලා හරි ආදරෙන් සතුටෙන් මෙදා අවුරුද්ද සමරුවා. ඔයාලා හැමෝම හරි ආදරෙන් සතුටෙන් මෙදා අවුරුද්ද සමරන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුව අලුත් අවුරුද්දක් වෙන්න ඕනි. එහෙනම් අදට අපි හැමෝම ගිහිල්ලා එනවා. මේ ප්‍රාර්ථනා හැම එකම ඔයාලා වෙනුවෙන්මයි.